සත්ත්ව ලෝකය ගැන දැනුම තියෙන ඔයාට අලුත් මලුත් චැලෙන්ජ් එකක්. මේකෙදි ඔයාට ප්‍රශ්න 20ක් ලැබෙනවා. නිවැරදි එක් පිළිතුරකට ලකුණු 5 බැගින් ලකුණු 100ක් ලැබෙනවා. ඒ වගේම ඔයාට පිළිතුරු ලබා දීමට ඇත්තේ තප්පර 10ක කාලයක් පමණයි. වැඩි කතා නැතුව අපි අපේ චැලෙන්ජ් එකට යමු. අංක 1. ඉව හඳුනා ගැනීමේ හැකියාව වැඩියෙන් ඇත්තේ මේ අතරින් කාටද? A. බල්ලා, B. වෘකයා. පිළිතුර A. බල්ලා. අංක 2. දැඩි අඳුරේදී ඇස් පෙනීම වැඩියෙන් ඇත්තේ මේ අතරින් කාටද? A. බලලා, B. කැලෑ බලලා. පිළිතුර B. කැලෑ බලලා. අංක 3. සපා කෑමේ හැකියාව අතින් ඉහළින්ම ඉන්නේ කවුද? A. සිංහයා, B. කිඹුලා. පිළිතුර B. කිඹුලා. අංක 4. මේ අතරින් උසම සත්වයා කවුරුන්ද? A. අලියා, B. ජිරාෆ්. පිළිතුර B. ජිරාෆ්. අංක 5. වේගය වැඩිම සත්වයා කවුරුන්ද? A. චීටා, B. මුවා. A. දිවියා. අංක 6. පිහිනීමට අතිදක්ෂ සත්වයා කවුරුන්ද? A. ඩොල්ෆින්, B. ෂාක්. පිළිතුර A. ඩොල්ෆින්. අංක 7. මේ අතරින් බුද්ධිය වැඩිම කුමන සත්වයාගේද? A. චිම්පන්සියා, B. ඔරං ඔටන්. පිළිතුර A. චිම්පන්සියා. අංක 8. වැඩියෙන්ම විෂ ඇත්තේ කුමන සත්වයාගේද? A. නාගයා, B. ගල් මාළුවා. පිළිතුර B. ගල් මාළුවා. අංක 9. සැඟවී සිටීමට අතිදක්ෂයා කවුරුන්ද? A. කටුස්සා, B. කටල් ෆිෂ්. පිළිතුර B. කටල් ෆිෂ්. අංක 10. මේ අතරින් ඉව වැඩිම සත්වයා කවුරුන්ද? A. අලියා, B. බල්ලා.
පිළිතුර A අලියා. අංක 11. උස පැනීමේ හැකියාව වැඩිම සත්වයා කවුරුන්ද? A දිවියා. B බළලා. පිළිතුර A දිවියා. අංක 12. බර ඉසිරීමේ හැකියාව වැඩිම සත්වයා කවුරුන්ද? A අලියා. B රයිනෝසිරස්. පිළිතුර A අලියා. අංක 13. සැපීමේ හැකියාව වැඩි සත්වයා කවුරුන්ද? A අලියා. B කිඹුලා. පිළිතුර B කිඹුලා. අංක 14. රෑ කාලයේ දඩයම් කිරීමේ දක්ෂතමයා කවුද? A බකමූණා. B රාජලියා. පිළිතුර A බකමූණා. අංක 15. ශරීර ප්‍රමාණයෙන් වැඩිම සත්වයා කවුරුන්ද? A ඩොල්ෆින්. B තල්මහ. පිළිතුර B තල්මහ. අංක 16. ශක්තිය වැඩි කාටද? A ගෝරිල්ලා. B වඳුරා. පිළිතුර A ගෝරිල්ලා. අංක 17. විෂ සහිතම කටු ඇති සත්වයා කවුද? A ගෝනුස්සා. B මකුළුවා. පිළිතුර A ගෝනුස්සා. 18. උසට පැනීමේ හැකියාව වැඩි කාටද? A කැංගරුවා. B ආවා. පිළිතුර A කැංගරුවා. අංක 19. ජලයේ වේගය වැඩි කාගේද? A රුවල් මාළුවා. B රෝණ මාළුවා. පිළිතුර A රුවල් මාළුවා. අංක 20. උණුසුම් පරිසරයට හොඳින් අනුගත සත්වයා කවරෙකුද? A ඔටුවා. B කඳුකර එළුවා. පිළිතුර A ඔටුවා. කමෙන්ට් එකක් දායන්න අමතක කරන්න එපා ඔයාගේ ලකුණු මට්ටම කියලා. ඒ වගේම වීඩියෝ එකේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අපිට කියන්න යන්න. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් ඉන්න හැමෝටම සුබ දවසක්.